තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ බුදු වීමෙන් අනතුරුව හතරෙනි සතියේදී මේ රතනාගර චෛත්‍යයේ කියන පූජනීය ස්ථානයට වැඩම කරවලා තමන් වහන්සේ විසින් ආબોධ කරගන්නා ලද ගාම්භීර ධර්මයේ සම්වර්ධනය කරන්න පටන් ගත්තා. තමන් වහන්සේ මේ ධර්මීය ආબોධ කෙලේ අරහත් මාර්ගඥාන අවස්ථාවේදී නමුත් මේක සම්වර්ධනය කරන්න කාලය ගත්ත දින 7ක්. පළමු කොට විනය පිටකේ සම්වර්ධනය කළා. ඉන් අනතුරු සූත්‍රාන්ත පිටකයට ඇති ධර්ම කොටස සම්වර්ධනය කළා. ඉන් අනතුරු ගාම්භීර අභිධර්ම දේශනෙට දේශනේ සම්වර්ධනය කරන්න ආරම්භ කළා. එයින් ධම්මසංගණේ ප්‍රකරණයේ තා කෙටි කාලයක් තුල සම්වර්ධනය වුණා. විභංගය එවැගේම ධාතු කතා පුද්ගල පඤ්ඤාතිය කතා වස්තු ප්‍රකරණේ මාත්‍රිකා ඉන් අනතුරු යමක මහා ප්‍රකරණය මේවා සම්වර්ධනය කරද්දී සරුවක්ඥතා ඥානයේට එතර ඉඩකඩක් නොතිබුණු බැවින් බුදුරැස් වීමක් සිදුුනේ නැහැ. ඉන් අනතුරු මේ අනන්තනා සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණයට සරුවක්ඥතා ඥානය යොමු කළා. ඒ අවස්ථාවේදී යොදුන් 84000ක් ගැඹුරටයි කියන මේ මහා සාගරයේ තිමිර පිංගල කියන මත්ස්‍යයන්ට සාගර පටලේ පමණක් ක්‍රීඩා කරන්න අවකාශ තියෙනවා වගේ සරුවක්ඥන් වහන්සේගේ සරුවක්ඥතා ඥානේත ඥාන ක්‍රීඩා කරන්න අවකාශ ලැබුණේ අනන්තනා සමන්වාගත සමන්තපට්ඨාන ණය ක්‍රමයටයි. එනිසා මේ සරුවක්ඥන් වහන්සේ මේ සම්මර්ෂණය කරද්දී වචන වශයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම් ගණන් වශයෙන් සංඛ්‍යා කරන්න බැරි තරම් ණය ක්‍රමයන් සම්මර්ෂණය කරද්දී පුදුම විදිහේ ඥාන සංප්‍රයුක්ත ප්‍රීත සෝමනස්යක් චිත්ත සංතානිය තුල පහළ වුණා. ඒ සෝමනස්සමේක ඥාන වේගය නිසා ශ්‍රී දේහි වස්තු රූප අති පරිසුද්ධ වුණා. ශරීරයේ රූප කලාප අතිශයින්ම විසද වුණා, පරිසුද්ධ වුණා. එනිසා නේත්‍ර සංගලයේ නීල වර්ණ ස්ථාන වලින් සහ කේශ ධාතු, ලෝම ධාතු තැන් වලින් නීල වර්ණය විහිදෙන්න පටන් ගත්තා. එවාගෙම නේත්‍ර සංගලයේ පීත වර්ණය ඇති තැන් වලින් හා ශරීරයේ මේදෝ කොටස් වලින් හා සිවියේ කොටස් වලින් පීත කසින වේත ආලෝකයේ විහිදෙන්න පටන් ගත්තා. එවාගෙම ලේ ධාතු, මාංශ ධාතු තුලින් පුදුමාකාර විදිහේ රක්ත වර්ණ විහිදෙන්න පටන් ගත්තා. දන්ත ප්‍රත්‍යයෙන් හා ශරීරයේ අස්ථ ධාතු තුලින් ඕදාත කියන සුදු පාට විහිදෙන්න පටන් ගත්තා. ශරීරයේ නානා ප්‍රදේශ තුලින් මාංජේතස් ප්‍රභාස්වර කියන වර්ණ දෙකද විහිදෙන්න පටන් ගත්තා. අන්තිමේදී ඒ ශ්‍රී දේහයෙන් නිකුත් වෙන මේ රශ්මි ධාරාව නොසලී අසූරේනක් මානේ පැවතුණා. එවාගෙම උඩ යට සරස අනන්ත අපරිමාණ ලෝක ධාතු වල පැතිරගෙන යන්න පටන් ගත්තා. 240000ක් යදුන් ඝනක මැති මහා බෝල් පොළව විදගෙන ජලපලෝ පසා කරගෙන වාපලෝදි කියන මෙහෙම යටට බැසගත් මේ ආලෝක සම්භාරය අජටාකාශයේ වෙලා ගත්තා. එවැගේම ඉහළ බලාගේ සත්වර්ණයේ චාතුරු මහරජික තාවතින්ස යාම තුසිත නිර්මාරති පරමවිත දිව්‍ය ලෝකවලටත් පැතිරගෙන ගිය අතරේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල පරිත්තාබ අපමානාබ ආභාසර බ්‍රහ්මතල පරිත්‍ය සුභ අපමාන සුභ කෙන්නක බ්‍රහ්මතල වේයපල අසඤ්ඤතල අවිහාතප සුදාස්‍ය අකනිත්ත ආකාසානං ඡාතන විඥානං ඡාතන අකින්චඤ්ඤාතන නේව සංඥානා සංඥාතන කියන මේ සීලෝම ජීව ලෝක බ්‍රහ්ම ලෝක අරූප ලෝක ඉක්මවා අජටාකාශයේ පැලඳගත්තා. මෙසේ දසදහසන් ලෝක ධාතු වල කෙල ලක්ෂයක් ලෝක ධාතු වල අනන්ත පරිමාණ ලෝක ධාතු වල චන්ද්‍රාලෝකයේ සූර්යාලෝකයේ දිව්‍ය ලෝකවල තියෙන දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන ආලෝකය සියල්ලම අභිභවාගෙන ආත්පතින් මේ සද්වර්ණ විහිදෙමින් කුදුම විදියේ ප්‍රසාදයක් ලෝකයට පැතිරී පැවතුණා. අදත් ඒ ආලෝකයේ අනන්ත ලෝක ධාතු වල පවතිනවා, පැතිරී පවතිනවා කියලා අර්ථ කතාවල හඳුන්වනවා. ඒ විදිහේ පුදුමාකාර සද්වර්ණ විහිදු වීමට සිද්ධ වූයේ තමන් වහන්සේගේ අදිෂ්ඨාන බලයක් නෙමෙයි. එවාගෙම අභිඥා බලයක්ද නෙමෙයි.
මේක පුණ්‍ය 이르දියක් වාගේ හිතන්නට පුළුවන්. විශේෂයෙන්ම අර ගාම්භීර ධර්ම සම්භාරයේ සම්වර්ෂණය කිරීමේදී ඇති වූ සෝමනස්සමේක ඥාන වේගයෙන් පැතිරෙච්ච ආලෝක විහිදීමක් කියන එක හඳුන්වනවා.